එතුමා පොරොන්දු වුණා බය වෙන්න එපා මේ සැරේ එක කරලා දෙනවා කියලා. අපි අතර තවත් දේවල් කතා වුණා. ඒවා මම ප්‍රසිද්ධිය කියන්නට සූදානම් නැහැ. ඒවා අපි දෙන්නත් එක්කම මැරිලා යන්නට ඕනේ. එහෙම එකඟතාවයක් එක්ක සූදතාවයක් එක්ක අපි වැඩ කරනවා. මම ගිහිල්ලා හැබැයි ඉතින් ওই ෆොටෝ වලට එමෙ ඉන්නේ අපේ ජනාධිපතිතුමනි. ඔබතුමා එන තැන ඉස්සරහින් ගිහිල්ලා එහෙම නැත්නම් පස්සෙන් ඉඳගෙන උඩ පැන පැන ෆොටෝ වලට පේන්න මම ඉන්නේ නැහැ. මම එහෙම කරන්නේ නැහැ. අපේ ගෞරවය ඔබතුමාට තියෙනවා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. මම ඔබතුමාගේ දැක්මට ගරු කරනවා. ඔබතුමා පෙනී සිටපු දේවල් වෙනුවෙන් ගරු කරනවා. ඒ වගේම ඔය කොයි කවුරු කයිවාරු ගැහුවත් අවුරුදු 30ක් යනකම් පුළුවන් වුණාද මේ රට නිදහස් කරගන්න? පුළුවන් වුණාද? කවුද නිදහස් කළේ? අන්න ඒ නිසයි මම මෙතුමට ගරු කළන්නේ. මම මෙතුමට ගරු කරන්නේ ඒකයි. අද එක්සත් ජාතික පක්ෂය කියාගෙන යනවා ඒ අයට ඡන්දෙ දෙන්න කියලා. ඒ අයට ඡන්දෙ දෙන්නේ මේ සංහිඳියාව අයව ගොඩනගන්න. මතක තියාගන්න මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දුවේ පුතේ 86 89 කාලේ බල්ලන්ට කපුටන්ට ඇදගෙන යන්න පාලම් උඩ මනුස්සකම තිබුණා. පාලම යට කබරෝ ඇදගෙන ගියා මනුස්සකම. මේ එහා පැත්තේ ආසනේ බුලත් සිංහල අතිගරු ජනාධිපතිතුමනි ආදාහනාගාර නෙමෙයි පාවිච්චි කළේ. ආදාහනාගාර නෙමෙයි. ආදාහනාගාරයට යවන්නේ මැරිුණාමනේ. නමුත් පණ පිටින් ජීවිතේ ඉල්ලද්දී තරුණ තරුණියෝ කී දෙනෙක් නම් දුම්ගෙවල් වලට දාලා පිච්චුවද? දුම්ගෙවල් වලට දාලා පිච්චුවද? මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය. ඒ විතරක් නෙමෙයි. ඔබතුමාලා උන්න ලියලා තියාගන්න. අපි අද කියනවා එක්සත් ජාතික බලයටපත් වෙනවා, එක්සත් ජාතික පක්ෂය බලයටපත් වෙනවා කියන්නේ නැවත වතාවක් යුද්ධයට ආවඩනවා අපි. නැවත වතාවක් යුද්ධයට ආවඩනවා. දෙමළ සන්ධානියත් එක්ක ගෙවිසුමකට එළඹෙනවා. ඒ දෙමළ සන්ධානය ඊට සතියකට ඉස්සෙල්ලා කියනවා දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින මොකද්ද මේ ස්වයං තීරණ අයිතිය? වෙනම රටක් මට හිතන විදියට එහෙමනම් ත්‍රස්තවාදයේ බෙදුම්වාදයේ එන්නේ වෙනම රටක ඉල්ලීමත් එක්ක. අපිට අවුරුදු 30ක් ගියා මේ රට නිදහස් කරගන්න මෙතුමගේ නායකත්වයේ නේන්න. තවමත් අපි නිදහස් නැහැ. තවමත් නිදහස් නැහැ. ඊළඟ සැරේ 30න් එයිද 60න් එයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා. අපි අවුරුදු 30කින් රට නිදහස් කරගන්නකොට මෙතුමගේ නායකත්වයෙන් එක රටක් හැටියට අපිට රට නිදහස් කරගන්න පුළුවන් වුණා. හැබැයි ඊළඟ සැරේ එක රටද දෙකද තුනද කියලා කාටවත් කියන්නට බෑ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ හින්දා අපි තමුන්නාන්සලා මේ අපේ ලයිස්තුවේ ඉන්න එක එක්කෙනාට මඩ ගා ගන්නේ නැතුව මම බොහොම ගෞරවයෙන් කියන්නේ අපේ ජනාධිපතිතුමනි මේක නම් නවත්තන්න ඕනේ. අර පිළටයි මේ පිළටයි දාලා මිනිස්සු නෑ අපි එක පිළේ ඉන්නේ. බුලත් කොලේ ඒ හින්දා අපි එකිනෙකා නෙමෙයි හතුරෝ. අපේ රටේ හතුරුකම් කළේ එක්සත් ජාතික පක්ෂ දර්ශනය දැක්ම. එහෙමනම් ඒකට විරුද්ධවයි අපි සටන් මෙහෙවන්න ඕනේ. ඒ සටන අපි 17 වෙනිදාට ජයග්‍රහණය කරමු කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා. මම ඊට වැඩිය කතා කරන්නේ නැහැ.